කෙල්ල පස්සේ ගිහලා තිත්ත වෙලා දින දෙන්න. පොඩි ඉන්දක් දාන්න ඕන ඔළුවත් එක්ක රිදෙන. කණ්ඩෝල් දෙයක් හරි බොන්න ඕනේ. කවුද යකෝ මේකට ලේන සින්දුව කියන්නේ? මම මගුලක් නෑ බස් එකේ එන්නත් නෑනේ. ලේනා නුඹ තිසරුලේ මේ දිලේනා මම මගුලක්ද වන්දනේ අහලම තිත් වෙලා තියෙන දැන් මට මේක. ෂුවර් එකට මර පඩිච්ච තමයි සින්දුව කියන්නේ. හිටපන්කෝ මම හොඳ වෙන දෙයක් කියලා ඉන්නේ. නින්ට වෙන සින්දුව නැද්ද මන් දන්නේ. ඔන්න ඉතින් ආයි පටන් ගත්ත මේ ගෑණි. මොකද්ද යකෝ මේ වෙලා තින්නේ? පිස්සු ලෙලෙනා. මේ පඩිච්චි ඔක නවත්තපන් හොඳේ. ටික්ටොක් මන් දන්නේ නෑ බං ඔය ටික්ටොක් ද ටක්ටොක් ද කියන එක. උඩ නැගගෙන මගුලක් කරනවා. දොඩංගිරි දෙකක් තරම්වත් උස්සනේ මුන් වෙනවා ටික්ටොක් කරන්න. මේ පිලප් පොත පාඩම් කරපන් ගෑණි. මේ ගොන්ටදී ඉන්න මට මේකද ටික්ටොක් එකක් කරන්න නෑ. මේ තමසේ ටික්ටොක් කරන්න ඕන නම් අර එළියට ගිහලා ටික්ටොක් කරපන්. මට මෙතන නිදා ගන්න ඕනේ හරිද? අනිත් එක තමයි ඔය ලෙලෙනා ගගා කෑ ගහන්නත් එපා. හරිද? රෙද්දේ සින්දුව. මං ගිහලා අම්මට කියනවා තමසේ මගේ ටික්ටොක් කරන්න දෙන්නේ නෑ කියලා. කියාගනි අම්මට බේනන් ආච්චි අම්මට. සීයාගේ සරම. මුන්නික මන්ද මානසික ලෙඩ වගේ. සුදු මෙනික මක්කයි මේ අඩන්නේ. අයියෝ මගේ සුදු මෙනික අඩන්න නැති ඉන්නකෝ. අම්මත් එක්ක ටික්ටොක් එකක් කරමු හොඳේ. අම්මා ටික්ටොක් කරන්න දන්නවා. අම්මා ළඟ තියෙන ටික්ටොක් ඇප් එක. ඇත්තම දන්නේ? ඔයාලගේ ටික්ටොක් ඇප් එක තියෙනවද? ඔව් මෙනික. මම සතියක් වෙනවා දැන් ඒක ඩවුන්ලෝඩ් කරගෙන. දුවට කියන්න දුවේ. වීඩියෝ සතරයි මගේ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ. අම්මේ ප්‍රොෆයිල් නෙමෙයි ප්‍රොෆයිල්. හරි මෙනික. ඔයා දන්නවනේ මේ අම්ම ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා. ඉතින් දුවේ ලයික් තියෙනවා 5000ක්. ෆලෝස්ලා තියෙනවා 10000ක්. ඇත්තම දන්නේ? දැන් ටිකකට කලින් සඳරුවන් කියලා කොල්ලෙක් මට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මොකක්ද මේ කමෙන්ට් එක? නංගි ඔයාට මගේ වෙන්න බැරිද කියලා. අයියෝ අම්මට සිරි. ඒගොල්ලෝ හිතන්නේ මං 18 කැලලක් කියලා. මොකද්ද පුතේ මේ අලුතෙන් ආපු සින්දුව? මොකද්ද ලෙලෙනද? මොකද්ද සින්දුව? ලෙලෙනා නුඹ තිසරලනේ. අම්මා අපි එකට ටික්ටොක් එකක් කරමු. හා මෙනික ඉන්නකම ෆෝන් එක ගන්නකම්. ටික්ටොක් එක කරන්න මෙතන හොඳයිද මෙනික? මෙතන හොඳයි යාම ටික්ටොක් කරන්න. අපි කංගාන කරමුකෝ ටික්ටොක් එක. කො එන්න කංගාන එන්න. මේ මෙනික මේ සාරිය හොඳ නෑ වගේ නේද? මම වෙන සාරියක් ඉඳන් ඉන්න කංගාන ගිහිල්ලා. අයියෝ මේ ඇඳුම ගොඩක් හොඳයි අම්මේ. සමහර ටික්ටොක් කරන්නේ නයි කියපිතු. අම්මට සිරියමද? එහෙනම් ඔන්න මම පටන් ගන්නවා. 3යි 2යි 1යි. මනේ බඳුනු රෝසරා සුරලවම වාතියා ළඟ දෙවිති තමාගියා. ඒ ලලනා නුඹිති සරුල මේ දිලනා නිල්වරල දිගේ හදමා නුඹ වෙතම යවුනා. ඔන්න අරගෙන ආයිත් පටන් ගන්න ලේන සින්දු කියන්නේ. ඕකිට සිංහලෙන් කතා කරලා තේරුමක් නැහැ. හිටපන්කෝ මම හොඳ දෙකක් කියලා ඉන්නේ. ලෙලෙනා නුඹිති සරුලේ මේ දිලෙනා නිල්වරල දිගේ හදමා නුඹ වෙතම යවුනා. මේකයි මේ අම්මගේ දුවගේ නාටකම. දුවට වඩා හපන් අම්මා. ඔව් එයි තෝ මොනා කරන්නේද? අම්මේ මෙයාට තියෙන පුදුම අමාරුවක්. මේ ගොන් ඇසි තෝ කටහගෙන හිටපන්. මට අමාරුවක් තමයි තියෙන්නේ. මේ තමුසේ නංගිට කතා කරන්න ඉගෙන ගන්නවා. ඔව් ඉතින් ඔයාට කොහොමද එයාවනේ ලොකු. අනිත් එකම ටික්ටොක් කරන එක නවත්තන්න. ලෙලෙනා නුඹ තිසරුලේ මේ ලෙලෙනා නුඹ තිසරුලේ මේ කිය පිස්සු නටනෝ. ලෙලෙන්නවත් අර කිට ලැමක් තියෙන්නේ පෙයි. තෝ ගානට වැඩිද? මේ අහන්නකො පුතේ ටික්ටොක් කරන්නේ මායි නංගීනේ. ඉතින් ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? අනේ මේ අම්මේ මට බටර් ගාන්න එන්න එපා. අයියෝ ඔයා ඔය බොරුවට දෙවි තරහා ගිහින් ඉන්නේ. මං ඔයාට බටර් ගෑවේ නෑ පුතේ. ටික්ටොක් කරනවා කියන හරි විනෝදයි පුතේ. ඔයත් එන්න අපිත් එක්ක ටික්ටොක් එකක් කරන්න. මං එන්නේ ඔය කෙල්මල් කරන්න. මුන්ට හොඳින් කතා කරලත් වැඩක් නෑනේ. මුන්ට මල පයින්නවා නික්මන්ට. ටික්ටොක් ටොක් මගේ ජීවිතේම වෙනසුවා. ඇප් එක හදපු ඒ මිනිහා මට හමු නොතින් එහෙම
කඩනවා උගේට දෙක අඬු මිටියක් අරගෙන. මේ කොහෙන්වත් ආපු ඇප් එකකින්ද ගෙවල් වල පවුල් ප්‍රශ්න ඇති වෙලා. අම්මා මාව ගණන් ගන්නෙත් නෑ දැන්. නංගි මට බයිනවා. ඇත්තටම මම හසරලා ඉන්නේ මේ ලෝකේ. අනේ දෙයියනේ අර අතන වාඩිලා ඉන්නේ චාරුලතාගේ පුතා නේද? යකෝ දැන් 10යි නේ වෙලාව. මේ කොල්ලා මෙතන මොනවාද මෙච්චර වෙලා කරන්නේ? කොල්ලෝ මක්කයි මෙතන කරන්නේ? මහතුන් සීයේ. මොකෝ බං ඔය? ගඟක් ගන්නෝ ගෑස් දෙකෙන් කඳුළු ගලන්නේ? නෑ සීයේ මට මගේ ජීවිතේ තිත්ත වෙලා තියෙන දැන්. මොකෝ කොල්ලෝ ජීවිතේ එපා වෙන තරම් උඹට මොකද්ද වෙච්ච ප්‍රශ්නේ? නෑ සීයේ TikTok කියලා ඇප් එකකුයි ලෙලිනා කියලා සින්දුවකුයි මගේ ජීවිතේ විනාශ කරලා දැම්මා. අපෝ කොල්ලෝ ඕකට දොච්චර මොයන හයෙන් අඩන්නේ? මල් ළඟත් තියෙනවා බං ඔය TikTok ඇප් එක. නෑ සීයෝ යාළඟ තියනවද? ඔව් බං කොල්ලෝ මම මේ පැයකට විතර කලින් ලෙලිනා කියන සින්දුවට පට්ට ඩාන්ස් එකක් දාලා TikTok එකේ අප්ලෝඩ් කරා. සීයේ අතරම මට වමන යනවා වගේ. ඔන්න අහගනින් මං සින්දුවක් කියන හොඳේ. ලෙලෙනා නුඹ තිසරුල මේ දිලෙනා නිල්වාරල දිගේ හදමා නුඹ වෙතම යවුනා. ජේෂ්ඨ පරපුරට sorry.com තමයි ඉතින්.